දැන් මේ ටිකේ වල වැඩ ටික කරගෙන යනවනේ. දවස් 60ක් විතරනේ තියෙන්නේ. 60 ගානක් නෙදෙන්නේ. එතකොට ඔය තියෙන කාලය තුලත වැඩ ටික කරගෙන යද්දි ෆුල් මහන්සි වෙලා ටික කාලයක් වැඩ කරන්න වරුවක නිවාඩුවක් ගන්න. ඔන්න ඔහොම වැඩ කරන්න. ඒක මාර ඵලදායි. යකා වගේ වැඩ කරනවා දවස් ගානක්. හොත්තටම මහන්සිලා වැඩ කරනවා. වරුවක නිවාඩුවක් ගන්න. තමන්ගේ ජීවිතේ තීරණාත්මක කාලවලදී වැඩ කරන්න ඕනේ එහෙමයි. යකා වගේ වැඩ කරනවා. ඒ කියන්නේ වා නිදි මත අරවාම මොකුත් හිතන්නේ නැහැ. ෆෝන් පැත්තකට දාලා මේ දවස් 5 ෆුල් වැඩ කරනවා. 5ක් වැඩ කරා වරුවන් නිවාඩුව. ඒකේ පාඩම් කරන්නෙත් නැහැ මොකුත් නැහැ. සම්පූර්ණයෙන්ම වාට කැමැත්තක් කරනවා ඒ වරුවේ. 5ක් වැඩ කරා වරුවන් නිවාඩුව. හැබැයි අර 5 යකා වගේ වැඩ කරන්න. ෆුල් වැඩ ගිරිල්ල කරන්න. නැත්තම් 6ක් වැඩ කරා දවසක් නිවාඩුව. අවුලක් නැහැ. ඒත් ඵලදායි. එක දිගට වැඩ කරනවට වඩා හෙන ඵලදායි 6ක් ෆුල් වැඩ කරා දවසක් නිවාඩුව. ෆුල් කියන්නේ ආයි නෑ කිසිම කොන්දේසියක් නෑ. වැඩම තමයි පිස්සු වගේ වැඩ කරනවා දවස් 6ක්. ආයි නිදි යන කන බොන මොකුත් ගැන හිතන්නේ නෑ. පුළුවන් වෙනක කෑව නැත්තම් නොකා හිටියා. හැම වෙලාවෙම මේක ඇතුලේ තියෙන දැන් තමන් ඊට පස්සේ වැඩ කරන එක ගැන මම කියන්නේ නැහැ. කියන්නේ තමන් ඉන්න ලෙවල් එක මත තමන් තීරණය කරන්න ඕනේ මොනවටද වැඩ කරන්න කියලා. මොනවට කරත් වැඩේ හරියනවා බය වෙන්න එපා. ඔයාගේ ලෙවල් එකට හරියන්න කොයි එකට වැඩ කරත් ඔයාගේ ලකුණු වැඩි වෙනවා. කොන්දේසි තියෙන්න බෑ. නිදි මතයි ෆෝන් එකට ඇබ්බැහි වෙලා ඉන්නේ. මෙහෙම එහෙම බෑ. කණ්ඩ වැඩ කිරිල්ලක් වැඩ කරන්න ඕනේ. දවස් 6ක් වැඩ කරා දවසක් නිවාඩු. ඒක දවස් 7ක් වැඩ කරනකොට මාර ඵලදායි. අයියෝ ඔයා දවසක් නිවාඩු කියලා දන්නවනේ. ඔයා දන්නවා දවස් 6ක් වැඩ කරාම එක දවසක හොඳ නිවාඩුවකුත් එන්නේ. එතකොට මේ කාලේ ඉවර වෙද්දී වාට නිවාඩු 7ක් වගේ එන්නේ උපරිම 7ක් 8ක් වගේ එන්නේ. අන්තිමට ගියේ කොහොමත් නිවාඩු ගන්න නැහැ. ඒ නිසා මේ එහෙම ප්ලෑන් එකකට යන්න. දවස් 5යි වරුවයි දවස් 5යි වරුවයි නැත්නම් දවස් 6යි දවසයි. එතකොට ඒ දවස ඉවර වෙද්දී ඔයාගේ මහන්සිත් නැහැ. ඔක්කොම හරි නැවත රීෆ්‍රෙෂ් වුණා. ඊළඟ දවසේ යකා වගේ ආයි වැඩ කරනවා. හැබැයි ඔය වැඩ කරන දවස්වල පැය 3 නිදියන්න පැය 3යි නිදියන්න පුළුවන්. අර වැඩ කරන දවස් 6 පැය 3ක් නිදියන්න කිසිම දෙයකට කියන්නේ වැඩවලට වෙලාව ගොඩක් ගන්න එපා. දැන් සමහර ළමයි ඉන්නවා හරි හෙමින් වැඩ කරන්නේ. ලියන්නේ හෙමින්, රූප අඳින්නේ හෙමින්. ඒවා ඉක්මන් කරන්න පුළුවන්. හිතලා කරොත් ඒක ඉක්මනට කරේ. තමන්ම හිතනවා මේක ඉක්මනට මම කරනවා කියලා හිතනවා. උත්තර කරනවා. සියලු දේ වෙනස් කර හැකි. අවශ්‍ය වන්නේ ඒ සඳහා වැඩ කිරීම පමණයි. එක දවස් 6ක් පිස්සු වගේ වැඩ කරලා බලන්න ලකුණු 10ක් වැඩි වෙන්නේ නැද්ද කියලා. ඔය ලකුණු 10 ගණන් 20 ගණන් 30 ගණන් 40 ගණන් නෙවෙයින්ට කියන්නේ. 40 ගණන් නම් අවුලක් නැහැ. 10 ගණන් 20 ගණන් 30 ගණන් කියන්නකො. එක දවස් 6ක් යකා වගේ වැඩ කරලා බලන්න ලකුණු 10ක් පේපර් එක වැඩි වෙන්නේ නැද්ද කියලා. හැබැයි ඉතින් කිසිම ආයි කොන්දේසි බෑ. වැඩ කිරිල්ල ෆුල් ෆෝකස් වැඩ කරන්න ඕනේ. අවධානයෙන් කරන්න ඕනේ. අවශ්‍ය දේවල් කරන්න ඕනේ. එහෙම කරලා බලන්න සබ්ජෙක්ට් තුනේම 10 ගානේ වැඩි කරගත්තා. ඒක ලකුණු 20 ගණන් 30 ගණන් තියෙන ළමයින්ට කියන්නේ 10 ගණන් 20 ගණන් 30 ගණන්. කිසිම විදියකට අපරාධ වෙන්නේ නැහැ ඔය කාලේ කරන වැඩ ටික. ඔය කාලේ මහන්සි වෙන කවදාවත් අපරාධ වෙන්නේ නැහැ. සහ ඔක්කොටම වඩා ආයිසරයක් කියන්නේ මේ කාලේ අපිට තියෙන්නේ අපිත් එක්ක අවුලක්. ඒ නිසා කිසිම විදිහකින් Taman කාත් එක්කවත් කම්පෙයාර් කරන්න යන්නත් එපා. දැන් ඔයාලා සමහරවල් ළමයි කියනවා අනිත් ළමයි වැඩ කරලා ලකුණු වැඩි වෙලා තියෙනවා. මගේ ලකුණු එච්චර වැඩි වෙලා නැහනේ. වෙන මිනිස්සුත් එක්ක සංසන්දනය කරන්න එපා. සමහර කට්ටියගේ ලකුණු එක දිගට වැඩ කරත් වැඩි වෙන්නේ නැතුව පේපර් 4ක් විතර තියලා තමයි වැඩි වෙන්න ගන්න. ඒ වැඩි වෙනකොට පට ගාලා වැඩි වෙනවා. සමහරුන්ගේ පේපරින් පේපරේට පොඩ වැඩි වෙනවා. ඒක මිනිස්සයාගෙන් මිනිස්සයාට වෙනස් වෙනවා. Taman කාත් එක්ක සංසන්දනය කරන්න යන්නත් එපා. කාත් එක්කවත් තරංගයක් ඇත්තෙත් නැහැ. ඊයේ ඔයාට වඩා අද ඔයා හොඳ වෙන්න ඕනේ. මගේ පන්තිවල තියෙන සැලැස්මත් ඒකයි. ගිය අවුරුද්දේ රිවිෂන් එකට වඩා මේ අවුරුද්දේ රිවිෂන් එක හොඳ වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක දාලා ගිය අවුරුද්දේ තිරම ළමයෙක් ඉන්නවා නම් ඒක තේරෙනවා. ගිය අවුරුද්දේ රිවිෂන් එකට වඩා මේ අවුරුද්දේ රිවිෂන් එක පට්ට හොඳයි. මේ අවුරුද්දට වඩා ඊළඟ හොඳයි. ඒ කියන්නේ මට ඕනේ මට වඩා හොඳ වෙන්න. මට ඕනේ වෙන කාටවත් වඩා හොඳ වෙන්න නෙවෙයි. මට ඕනේ මට වඩා හොඳ වෙන්න. හැම වෙලාවෙම මට වඩා හොඳ වෙන්න. ඒතර ඔයා කාත් එක්කවත් තරගයක් තියන හිටියොත් එimhe හැම වෙලාවෙම මේක ස්ට්‍රෙස් එකක්. මොකද උගේ ලකුණු වැඩි වෙලා මගේ වැඩි වෙලා නැහැ. කාවත් මිම්මක් කරගන්න එපා. ඔයාට ඔයාගේ ගිය සතියට වඩා ඔයාගේ මේ සතිය පට්ට ඵලදායීද කියන එකෙම විතරක් බලන්න. මේක තාම ගේම් එක ඔයාලගේ අතේ තියෙන්නේ. සෑහෙන්න දෙයක් වෙනස් කරන්න පුළුවන් මේකේ තාම. මොන ෂයි එකේ වුණත් අන්තිම ටික පිස්සු වගේ වැඩ කරන්න. කවදාවත් පාඩු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම දැන් ඔය මේ අද වගේ දැන් ඔය ටියුටර් කතරියක් නිවාඩු දවස් වගේනේ අද නිකන් හවසට කලබල තියෙයිද දන්නේ නැහැ. වගේ එකකට සමහර ළමයි නිකන් නිවාඩු දානවනේ අද වගේ දවස්වල. දැන් උඹලා නිවාඩු දාන්නෙත් නැති වුන්නේ මේ බලාගෙන ඉන්නේ. උඹලට මේක කරන්න ඕනේ උන්නේ මෙතන ඉන්නේ ඇත්තටම. ඔන්න ඔය කලබලයක් ඇති වෙච්ච දේ මං කවන්නේ මං පන්තිර වගේ ලාපු උන්නේ ඉන්නේ. ඔච්චරයි වෙන්න ඕනේ ජීවිතේ. කරන්න ඕනේ වෙන්න ඕනේ එච්චරයි. කරන්න ඕනේ නම් කරන්න පුළුවන්. කරන්න ඕනේ ඕනෙම දෙයක් කරන්න පුළුවන්.